ඔන්න මරණ සහතික රජෙන් ලියලා ස්පිරිතාල වලින් ලියලා මරණ සහතික දාලා බේරන්න බෑ කියලා ලියපු අය. ඕන් ගිය සතිය ආයේ වෛද්‍යවරයා මවිතයටපත් වෙලා වෛද්‍යවරයා පෑනේ ලියලා ඔයා සීරියස් වෙයි කියලා. බබා. ආමෙන්. මොකද වගේ තිබෙන්නේ? පිළිකාව කියලා කිව්වා ස්වාමීනි. ඔන්න කතාව ගන්න. හොඳ නාගන්. පිළිකාව මාර්ගයෙන් ප්‍රතිකාර කරා මේ ක්ලිනික් පොත් ගත් ඖෂධ විදපුවා ඔක්කොම තියෙනවා. හැබැයි ගිය සතියේ ඔක්කොම ස්කෑන් වලින් රිපෝට් වලින් වෛද්‍යවරයා කියනවා ඔයාගේ පිළිකාව නෑ ඒක කොහෙද කියලා හොයන්නත් බෑ කියලා. කතාව ගන්න. මගේ පිළිකාව කියලා මේ ආවට පස්සේ දැනගත්තේ ජේසුගේ පීඨේ. ඒ වෙනුවෙන් මං ස්පිරිතාලේ ගිහිල්ලා කිව්වා ස්කෑන් එකක් කරන්න ඕනේ කියලා. එතකොට ස්කෑන් එක කරා. ස්කෑන් එකෙන් ගෙඩියක් තිබුණා. ස්කෑන් එක කරාම ගෙඩිය තිබුණා. ගෙඩියක් තිබුණා. මේ අහගන්න කතාව. මෙයාට ලෙඩේ හොයාගන්න බෑ. මෙයා බෙහෙත් බොනවා, ප්‍රතිගිලිනවා, එහෙ යනවා, මෙහෙ යනවා නේද? ඔව් අවුරුදු 15ක් ගියා මම ක්ලිනික් එකට. ක්ලිනික් එකට 15ක් ගියා. මේ ක්ලිනික් එකට අවුරුදු 15ක් ගිහිල්ලා මම මේ සති 3ක් ආවට පස්සේ තමයි මම සර්ජන් කෙනෙක් ළඟට දැම්මේ. මම කියන්නේ සත්තයි. ඔන්න බලන්න කතාව. මේ අම්මලා අසරණයිනේ දුප්පත්. අතේ මිටි කීයක්වත් නැහැ. මේගොල්ලෝ යන්නේ පින් ස්පිරිතාල වලට. එතකොට මේ පොලිමේ ඉන්න ඕනේ 4000 5000 ඉන්නවා. සර්ජන් කෙනෙකුට දාලා තියෙන අවුරුදු 15කට පස්සේ අවුරුදු 15ක් ක්ලිනික් ගිහිල්ලා කළුතර මහරෝහලට. කළුතර මහනෝරේ නාගොඩ රෝහලට ගිහිල්ලා මං කියන්නේ බොරුවක් නෙමෙයි සත්තයි මේ ඇවිල්ලා ඉන්න මේ හැමදේම විශ්වාස කරන්න ජේසුන් අවුරුදු 15 සර්ජන් ළඟට දැම්මහම සර්ජන් මං ගිහිල්ලා කිව්වහම එතකොට කිව්වා ගෙඩියක් හොයාගේ නෑ දැන් සනීපයි කියලා කිව්වා ජේසුට ස්තුති කරනවා අනේ කාර්යයක් අනේ පළවෙනි ස්කෑන් එකේ කිව්වා ගෙඩියක් තියෙනවා කියලා කිව්වා මේ තියෙනවා මේකේ තියෙනවා මෙන්න ඕන් රිපෝට් එක වෙනවා මේ ස්කෑන් එක ස්කෑන් එක මේ ස්කෑන් එකේ තියෙනවා එයාගේ 7.5ක් තරම් වර්ධනය වෙච්ච දකුණු පැත්තේ ගෙඩියක් තියෙනවා කියලා ඕන් කියලා මේ ගෙඩිය අනිත් පැත්තේ පේනවා මේ තියෙන්නේ ගෙඩිය මෙන්න ගෙඩිය ඕන් රිපෝට් එකේ ගෙඩිය තියෙනවා පළවෙනි රිපෝට් එක ඊට පස්සේ මෙතෙන්ට ආවා මෙහෙට ආවට පස්සේ ගෙඩියක් තියෙනවා කියලා දැනගෙන ඊට පස්සේ තමයි ස්කෑන් අනාගත වතුරුතුමා කිව්වා ඔයාගේ ගෙඩියක් තියෙනවා ඊට පස්සේ ඔයා කියලා ડોක්ටර් හම්බුණා ડોක්ටර් හම්බෙලා ડોක්ටර්ට කිව්වා මගේ ගෙඩියක් තියෙනවා බලන්න කියලා ගෙඩියක් තියෙනවා නේ මගේ මේ දියර ගන්නවා තියෙනවා ගෙඩියක් තිබුණාම ඔයා ડોක්ටර්ද කියලා ආනවනේ අනාගතතුමා ඒක නිසා මං කිව්වා මට මේව දියර ගන්නවා තියෙනවා ඒ කියන්නේ මට ස්කෑන් කරගන්න ඕනේ වතුර ගලනවා කියලා කිව්වා ඊට පස්සේ ස්කෑන් එක කළා ස්කෑන් එක කරේ මේක ස්කෑන් කරවට කිව්වා ගෙඩියක් තියෙනවා ස්කෑන් එක කරලා කිව්වා ගෙඩියක් තියෙනවා කියලා 7.5 තරම් විශාල දකුණු පැත්තේ ඊට පස්සේ සති 3ක් එක දිගට මෙතෙන්ට ආවා බාරේ ඔප්පු කළාද බාරේ ඔප්පු මගේ රහස තමයි බාරේ ඔප්පු කරන එක බාරේ ඔප්පු කළා ඊට පස්සේ ආයෙ ගිහිල්ලා චෙක් කළා ආයෙ බදාදා මම මේ සෙනසුරාදා ඇවිල්ලා බදාදා ගියා කියලා ආයෙමයි ඔව් මේක තමයි මේ තියෙන්නේ එතකොට කිව්වේ මේ යන්න කියලා සර්ජන් ළඟට. හරි සර්ජන් ළඟට යන්න කිව්වේ ගෙඩිය ඔපරේෂන් කරන්න දිනයක් ගන්න. සර්ජන් ගාවට යන්න කිව්වා ගෙඩිය ඔපරේෂන් දිනයක් ගන්න. හරි. ඊට පස්සේ මං ගිහිල්ලා ජේසුගෙන්ම එල්ලුවා මේක එකපාරට ඔපරේෂන් එකට ගනීද මට ගෙඩියක් නෑ මේක කොහොම හරි දැනගන්න ඕනේ කියලා. ඊට පස්සේ මුස්ලිම් නෝනා බලලා සර්ජන් ළඟට ගියාම සර්ජන්ම කිව්වා ගෙඩියක් නෑ. කළුතර නාගඩ රෝහලේ සර්ජන් මෙන්න දෙවෙනි රිපෝට් එක. ඔයාට ගෙඩියක් නෑ. මෙන්න පළවෙනි රිපෝට් එක. ගෙඩිය. මෙන්න දෙවෙනි රිපෝට් එක. ඔයාට ගෙඩියක් නෑ. ලිව්වා නේද ඊට පස්සේ ගෙඩියක් නෑ කියලා. ඔක්කොම ලියලා තියෙනවා. මෙන්න ලියලා තියෙනවා. ඔබට ප්‍රතිකාර අවශ්‍ය නැත. සර්ජරි අවශ්‍ය නැත. යේසු ජීවමානයි නැත. පියුරු වයින් කරන්න ඩේට් එක ගන්න ගිහිල්ලා සැකේට අර මුස්ලිම් ડોක්ටර් කවලු රිපෝට් එකක් ගන්න කියලා. රිපෝට් එක ගන්නකොට රිපෝට් එකේ තියෙනවා දෙවෙනි එකේ ඔබට ගෙඩියක් නැහැ කියලා. ડોක්ටර් කටින් නෙමෙයි කියලා තියෙන ડોක්ටර් ලියලා දීලා කියනවා දැන් ඔබට ගෙඩියක් නැත. ඔබ යන්න ප්‍රතිකාර අවශ්‍ය නැත. දැන් මම දැන් අම්මගෙන් අහනවා. කියන්න. ඔයාට මේ සාක්ෂිය කියන්න කියලා මම කිව්වද ඔයාම හිතලා? නෑ මං ගිය සුමානිත් ආවා සාක්ෂි කියන්න. ගිය සුමානි මට කියන්න බැරි වුණා එක රිපෝට් එකක් අඩු නිසා. මං උදේ මෙතන සාක්ෂියක් දුන්නා ඉරිදා උදේ. ඊයේ අනාගතතුමා හම්බෙච්ච වෙලාවේ මගේ පුතා වෙනුවෙන් ඒ වෙලාවේ මම කියන්න ඕනේ කියලා හිතුවා. ඒට උදේට මං කොහොම හරි මේ සාක්ෂිය කියනවා ඒ කියලා. මේ අපි මෙයාට කියලා නෙමේ. අපි දන්නෙත් නෑ මෙයාගේ මේ සාහස්කම් මෙතන සිද්ධ වෙනවා. හැබැයි එයා
ගුණවන්ත වුණා යාට වෙච්ච හාස්කම රිපෝට් වලින් ගාලා පෙන්නන්න. දිව්‍ය සුව කිරීමේ දේව මෙහෙයන් සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9:30 සිටත් සෑම ඉරු දිනකම සවස 3:30 සිටත් පැවැත්වේ. විමසී ස්ථානය අපගේ සුවමෙහෙයන් සමග සජීවීව සම්බන්ධ වීමට දැන්ම අපගේ CGC YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සක්‍රියව සිටින්න.